මේ පොඩි ළමයට වයස අවුරුදු 10යි. එයා ගොඩාක් මහතයි. එයාට ඇස් පේනවත් අඩුයි. එයා කතා කරද්දී වචනත් පැටලෙනවා. ඉස්කෝලේ ළමයි එයාට විහිළුවට කිව්වේ තොතොල් පොඩි එකා කියලා. ගහලා සල්ලිත් උදුරගත්තා. මේ ළමයා කොච්චර බයගුල්ලෙක්ද කියනවනම් ගුටි කකා අඬනවා ඇරෙන්න. එයා කවදාවත් ආපහු ගැහුවේ නෑ. එයාට හිටපු එකම යාළුව තමයි පරවියෝ. එයා ගෙදර වහලේ උඩ පැය ගාණක් මේ කුරුල්ලෝ එක්ක කතා කර කර හිටියා. දවසක් පාසලේ හිටපු ලොකු මැරකොල්ලෙක් මේ ළමයාගේ ආදරණීය පරවියෝ හොරකම් කළා. මේ ළමයා අඬ බැගාපත් වුණා. අනේ මගේ කුරුල්ලා දෙන්න කියලා. ඒ රවුඩි කොල්ලා මොකද කළේ දන්නවද? එයා hina වෙවි අර අහිංසක පරවියගේ බෙල්ල කඩලා දැම්මා. ඒ සතා එතනම මැරිලා වැටුණා. අන්න ඒ තප්පරේ අර අඬ හිටපු බයගුළු ළමයා මැරිලා ගියා. එයාගෙන් වෙනම යකෙක් එළියට ආවා. එයා අර ලොකු ළමයාට ගැහුවා. ඒ ළමයා සිහි නැති වෙලා වැටෙනකම්ම ගැහුවා. මේ කතාව අහන් ඉන්න ඔයාගෙන් මම කෙලින් ප්‍රශ්නයක් අහන්නද? ඔයාගේ අහිංසකකම මිනිස්සු ආගේ දුර්වලකමක් විදිහට දකින්නවද? ඔයාට ගහනකම්ම ඔයා ඉවසනව වැඩිද? මතක තියාගන්න සාමකාමී වෙන්න ඕන තමයි. හැබැයි අනවශ්‍ය තැනදී කෙලින් හිටගන්න කොන්දක් තියෙන්නත් ඕනේ. ඔයා ඕනම දෙයකට ලිමිට් එක දන්න කෙනෙක් නම් පහලින් my limits කියලා තැන්ම ටයිප් කරලා කමෙන්ට් එකක් දාන්න. හරි, අපි බලමු ඒ පොඩි ළමයාට මොකද වුනේ කියලා. එදා එයා දැනගත්තා මේ ලෝකේ කාටවත් බය වෙන්න හොඳ නෑ කියලා. එයාට හමු වුණා අමුතු කෝච් කෙනෙක්. එයා මේ ළමයාව පුහුණු කළා. ප්‍රතිඵලය මොකද්ද දන්නවද? එදා පරවියෙක් නිසා අඬපු ඒ පොඩි ළමයා වයස අවුරුදු 20 දී ලෝකේ හෙවි වේට් බොක්සින් නොටුන්න දිනා ගන්නවා. රින්ග් එකේ ඉන්න දරුණුම මිනිස්සු එයාගේ නම ඇහුණත් බය වුණා. යකඩ මිනිහා කියලා මුළු ලෝකෙම එයාට පට බැඳි නමක් දැම්මා. ඔයා දැන් දන්නවා මේ කවුද කියලා? ලෝකයම හොල්ලපු මයික් ටයිසන්. ඔයාගේ ඇතුලේ ඉන්න මුර්ගයාව පාලනය කරගන්න. හැබැයි අවශ්‍ය වෙලාවට විතරක් එළියට දාන්න අමතක කරන්න එපා. ජීවිතේ දින්නන ගැම්ම ගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.